ෂේ අද කවුරුත් නෑනේ ඊයක්වත් හොයාගන්න අනේ බුදු මාත්‍යෝ කීයක් හරි දෙන්නකෝ අනේ කීයක් හරි දෙන්න මාත්‍යා උදේටවත් කාලා නෑ මාත්‍යා එහෙමද පොඩ්ඩක් ඉන්නකෝ බලන්න අනේ මහත්තයා පින් සිද්ධ වෙනවා මහත්තයා අනේ මහත්තයෝ රුපියල් 100කින් මම මොනවා කන්නද මහත්තයෝ මට තව කීයක් හරි දෙන්න මහත්තයා එහෙමද එතන මටත් දෙන්න පුළුවන් ඔකත් එපා නම් දෙන්න ආලේ මහත්තයා ඕක දීලා යන්න මහත්තයා අයියෝ වගේ අනේ මේ සතුන් කුරයක් කරන් යන්නකෝ එපානේ අයි මල්ලි මොකද්ද ප්‍රශ්නේ අනේ අය හඳුන් කුරයක් කරන් යන්නකෝ හරි මල්ලි මම මෙහෙම උදව්වක් කරන්නම් මං ඔයාලට මං හඳුන් කුරුත් ගන්නම් ඔයාලට මං උදව්ත් කරන්නම් හැබැයි මම වීඩියෝ කරනවා අවුලක් නැහනේ මෙහෙමනම් මේ ඉන්නකෝ හයි යාළුවනේ ඔන්න මම අද අරන් ඇවිල්ලා තියෙනවා ඕගොල්ලන්ට මට පාරේ යනකොට හම්බුණා හඳුන් ඌරු විකුණන මල්ලි කෙනෙක්. ඒ මල්ලි පට්ට දුප්පත් ගෙදර වියදමට තමයි එයා හඳුන් කුරු විකුණන්නේ. ඉතින් අපි මේ මල්ලිත් එක්ක කතා කරලා බලමු. ඉතින් මල්ලි මේ ඔයා මොකටද ඔය හඳුන් කුරු විකුණන්නේ ඔච්චර? ඉතින් බලන්නකෝ යාළුවේ මේ වගේ ළමයෙක් කොච්චර ගෙදරකට හයියක්ද කියලා. අපි මේ ළමයට උදව් කරමු. මමත් මල්ලිට දෙන්නම් සල්ලි. මේ ළමයට අපි උදව් කරමු. මේ උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් මම account number එක මගේ පල්ලෙහෙන් දාන්නම් message එකක් දාන්න account එකට සල්ලි දාන්න මේ ළමයාට අපි උදව් කරමු මම ඊළඟ වීඩියෝ එකේ ඕගොල්ලෝ දාන සල්ලි වලින් උදව් කරන වීඩියෝ එකක් මම දානවා එහෙනම් මල්ලිට මං ගානේ මේ ෆෝන් එක පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්ද මල්ලිට මං ගානේ මට හඳුන් කුරු එපා මල්ලි මෙතන රුපියල් 2500කට වැඩිය තියෙනවා එහෙමනම් මං ගානේ මට පුළුවන් විදිහට මං උදව්වක් කරා යාළුවේ එහෙනම් මල්ලිට කියන්න තියෙන්නේ මොකද්ද මේ වෙලාවේ මේර පින් සිද්ධ වෙනවා දැක්කනේ ළමයාගේ සතුට එහෙනම් මේ ඕගොල්ලොත් උදව් කරන්න කැමති නම් මේ ළමයාට account number එකට සල්ලි දාන්න එහෙනම් bye bye අදට ගියා